Sri Lanka Mata Pavis Kambo ඇත්තටම පැලන්ගෙන් පස්සේ මේ වගේ කටහඬක් ඇහුවමයි කියලා මට හිතෙනවා. කියන්නේ නිපුණීට ඇත්තටම නිපුණි මේ තරඟයට ආව දවසේ ගැන බැලුවොත් අද වෙනකොට මොකක් හරි දෙයක් නිපුණීට ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පුදුම විදිහට දවසින් දවස හැමදාම වගේ දියුණුවටපත් වුණ තරඟකාරියක් තමයි නිපුණි කියන්නේ. අද දවසේදීත් මේ ගායනය අති විශිෂ්ට ලෙස ගායනා කරා හදවතට දැනුණා. මම හිතන්නේ ප්‍රේක්ෂක ජනතාවත් ඔයාට ආදරෙන්ම වැළඳ ගනී කියලා අද දවසත් හදවතින් සුබ පතනවා. උරිනුර ගැටිලා බලය විහිදුවා ආබිදු හෙලලා සවිය පාමින ඒ දේශයට ප්‍රේමයක් නැත්තම් මං හිතන්නේ මේ කලාව, දේශපාලනය සහ සංස්කෘතික වැඩ කරන්න පුළුවන් කියලා. අපි මේ කරන්නේ මේ රටේ ජනතාව. නිසා මේක ඉතාම හොඳ තෝරා ගැනීමක් සහ අවස්ථානුකූලවත් මේක ගැලපෙනවා කියලා මම විශ්වාස කරනවා. සත පහකටවත් බය මිනිස්සෙක් නෙමෙයි. ඒක ඔබගේ වෝකල්ස් වලින් පේනවා. ඒ කියන්නේ ඔබගේ එන්ජොයින්මන්ට් එක. ඔබගේ සතුට තමයි ඔබ ගායනය තුලින් අපිට ප්‍රකට කරන්නේ. ඔබ කියනවා අපි අහනවා. හරි. නිපුණ ඉන්නේ තමා හිට ගන්නා තැන තුල. ඒක තමයි වැඩි. ඒක තමයි ආත්ම විශ්වාසය. ඒක තමයි ඔබගේ ගායන කෞශලය. Cheers. Sri Lanka Mata Pavis Kambo Sri Lanka මේ ඔබගේ තිබෙන්නේ ඔබ දන්නවා ඔබ පවත්වා ගත යුතු ශෛලිය කුමක්දයි කියලා. චාප කිව්වා වගේ ඔබ එකල මෙකල වෙන්නට යන්නේ නැහැ. ඒ පාර දිගෙම යනවා. ඒක ඊටාම හොඳ සබුද්ධික ක්‍රමවේදයක්. ඒක ඒ විදිහටම යා යුතුයි. ඔබ ඒ විදිහටම යාවි. මම හිතනවා ඔබ මේ ගීතයත් ඊටාම උත්සවාකාරී ලෙස ඊටාම විශේෂම සංගීතයත් එක්ක බද්ධ වෙලා අර හඬවල් එක්ක බද්ධ වෙලා සමස්ත හඬක් ලෙස ගායනා කරනවා. අනර්ග ගෑම ඔබගේ හඬ තුල ඔබ ගන්න හැම හඬින් පිට වෙන හැම මොහොතකම හැම ශබ්දයකම ඔබේ ප්‍රතාපවත් බව, ඒ අභිමානය ඔබ ගීතයට එකතු කරා. මේක තමයි දුව තේරුම් ගැනීම කියලා කියන්නේ. අන්ඩර්ස්ටෑන්ඩින්. ඒ කියන්නේ ගීතයක් කොහොමද අපි ගායනා කරනකොට ඒ ගීතයට සමවැදිලා ගීතයේ තියෙන නියම අර්ථය ප්‍රේක්ෂකයන්ට එහෙම නැත්නම් අහන කෙනාට දැනෙන්න ගායනා කරනවා කියන්නේ මෙන්න මේකට තමයි. ඒක තමයි බුද්ධිමත්කම කියන්නේ සහ දක්ෂතාවය. Sri Lanka Mata Rakimi Samada Sri Lanka Mata Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය.